ආයුබෝවන් ඔයාලා හැමෝටම. මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ බබාලට ගොඩක් ගුණදායක කෑමක්. ඒ වගේම මගේ බබා ආසාවෙන් තනියම කන කෑමක් ගැන. මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය ටික. සාමාන්‍යයෙන් ඔයාලා පොල් පැණි හදාගන්න විදිහට පොල් පැණි හදාගන්න. බබාලට ගන්න හින්දා සීනි ටිකක් අඩුවෙන් ගන්න. ඒ වගේම අවුරුද්දට වැඩි බබාලට තමයි සීනි දාලා ගන්න පුළුවන්. ඔයාලා සීනි දෙන්න අකමැති නම් රටින්දි සිරප් උනත් පොල් පැණි එක හදාගන්න ගන්න පුළුවන්. මං හැලප එක හදාගන්න ස්ටීම් කරන්න ගන්නේ රයිස් කුකර් එක. රයිස් කුකර් එකෙන් හදනකොට ලේසි හින්දා රයිස් කුකර් එක කලින් වතුර දාලා රත් වෙන්න තියාගන්න ඕලා. පොල් පැණි හදාගෙන අපි පොල් පැණි හදාගත්ත භාජනයේ ලිපේ තියෙනකොටම ගින්දර ගොඩක් අඩු කරගන්න. කුරක්කම් පිටි ටික ටික දාන ගමන් කලවම් කරන්න. කුරක්කම් පිටි සේරම දාලා ඉවර වුණාට පස්සේ නටන උණු වතුර ටික ටික දාන ගමන් තලපයක් වගේ වෙනකන් අනා ගන්න. මේ මිශ්‍රණය හදා ගන්නකොට හාල් පිටි පාන් පිටි කිසිම දෙයක් දාගන්න ඕනේ නැහැ. උණු වතුර වලින් අර නිසා තලපයක් වගේ හැදෙනවා. ඉතින් හොදලා පිරිසිදු කරගත් කැන්දකොළ වලට අපි කලින් හදාගත්ත තලපය දාගෙන හොඳට තුනී කරගන්න. මං කලින් වතුර රත් වෙන්න තියපු නිසා දැන් වතුර හොඳට රත් වෙලා තියෙන්නේ. උමාලේ එනවා. රයිස් කුකර් එකේ ස්ටීමර් එකට මේ විදිහට අපි හදාගත් හැලප දාලා හොඳින් ස්ටීම් කරගන්න. විනාඩි 5ක් විතර එක පැත්තක් ස්ටීම් වෙන්න දාලා හැලපේ අනිත් පැත්ත හරවලා ආයෙ විනාඩි 5ක් විතර ස්ටීම් කරලා ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත හැලප එක. දැන් බබා එක්ක රස බලන්න. ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු.